සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අදත් පිනරියම් ඩරේ වෙත. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ලස්සන ස්ක්‍රැච් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි බලමු මේ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. මම අද මේ සඳහා සෙටින් රෙදි තමයි භාවිතා කරන්නේ. ඉතින් සෙටින් රෙදි කොටසින් දිග අඟල් 17ක් සහ පළල අඟල් 3ක් විදිහට කපාගත්ත රෙදි කොටසක් අපිට මුලින්ම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ එම රෙදි කොටස් වලින්ම එම රෙදි වර්ගයෙන්ම අපිට අවශ්‍ය වෙනවා දිග අඟල් 20ක් සහ පළල අඟල් 2.3 කාලක් හෝ 1.3 කාලක් හෝ අඟල් 1.5ක රෙදි කොටසක්. මම අරගෙන තියෙන්නේ 1.3 කාලක් විදිහට තමයි මේකේ පළල. දිග අඟල් 20ක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ දිග අඟල් 6ක ඉලාස්ටික් කොටසක්. පැහැදිලි ඇති ඔයගොල්ලන්ට. ඊට පස්සේ අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ නූල් නොයදෙන රෙදි කොටසක්. මම මේක භාවිතා කරන්නේ පාපිසි මාන්න හුඟක් වෙලාවට භාවිතා කරන රෙදි කොටසකින් තමයි එක කපා ගන්න ලේසි වෙන්නේ. පබළු අවශ්‍ය වෙනවා, ගම් අවශ්‍ය වෙනවා. හොඳයි. අපි බලමු ඊට පස්සේ කොහොමද මේක නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ දිග අඟල් 20ක් සහ පළල අඟල් 1.3 කාලට ගත්ත රෙදි කොටස මෙන්න මේ විදිහට මහ ගන්නවා. මහලා ඉවරුණු ඒ රෙදි කොටස අපි හොඳ පිට හරවගෙන ඉලාස්ටික් එක දා ගන්නවා මෙන්න මේ විදිහට. පැහැදිලි ඇති ඔයගොල්ලන්ට මම කොහොමද මේ ඉලාස්ටික් කොටස දාගන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට මේක ඉතාමත් පරිස්සමට මේ ඉලාස්ටික් කොටසේ දෙකලවරවල් දෙක මෙන්න මේ විදිහට අල්ලගෙන මහ ගන්නවා. ඒක හොඳින් තද කරගත යුතුයි. එහෙම නැති වුණොත් මේක අදිනකොට මෙතනින් ගැලවිලා යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක ඒ තාමත් ලස්සනට මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ මෙන්න මේ සුදු ස්කන්ච් එකේ තියෙන කොටස තමයි. ඉතින් ඒක මම මේ විදිහට පැත්තකින් තියාගෙන ඊළඟට මම කරන්නේ දිග අඟල් 17ට සහ පළල අඟල් 3ට කපාගත්ත රෙදි කොටස අරගෙන මෙන්න මේ විදිහට දෙකලවරවල් දෙක මෝට්ටු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම කරන්නේ මේකේ මෙන්න මේ විදිහට මම නවා ගන්නවා හොඳ පිටට මේක තියෙන විදිහට. දැන් අපි මේක වටේටම නූලක් ඇදගත යුතුයි. ඒ සඳහා මම ඉදිකටුව භාවිතා කරන්නේ මෙන්න මේ විදිහට සවිමත් ගැටයක් යොදා ගනිමින් ඒ නූල ඇද ගන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම කොහොමද මේක සකස් කරගන්නේ කියලා. හොඳ පිටට හරවමින් මෙන්න මේ විදිහට නූලක් ඇද ගන්නවා.
හරි. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට මේ නූල මෙන්න මෙහෙම ඇද හරි ලස්සන මලක් අපිට හැදෙනවා. ඉතින් ඒක අපි එහා මෙහා දෙන රෙදි කොටස අපි මෙන්න මේ විදිහට ඉදි කටුවෙන් එකතු කරලා සවි කර ගන්න ඕනේ. ඔයාලට පැහැදිලි ඇති මම මේක මේ කොහොමද කියලා. එහාට මෙහාට වෙලා තිබෙන රෙදි කොටස් අපි එකකට ඉදි කටුවෙන් මෙන්න මේ විදිහට අරගෙන හොඳින් තද කර ගන්නවා. මේක ඔයගොල්ලොන්ට ස්වයං රැකියාවක් විදිහට පුළුවන්. ඉතාමත් පුංචියට පටන් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පුංචි ආදායමක් උපයා ගන්න පුළුවන්. හරිම නිර්මාණයක් තමයි මේක. ඉතින් ඔයාලට පුළුවන් මේක අත්හදා බලන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේක නිකන් ගෙදර ඉන්න වෙලාවක මේ විදිහට මේ නිර්මාණය කරලා මුදලක් උපයා. ඊට පස්සේ මම කරන්නේ මේ පොයින්ට් එක වැඩියෙන් තියෙන නූල් මෙල පුච්ච ගන්නවා. ලයිටරයක් භාවිතා කර දැන් අපිට අවශ්‍ය කරන ගම් එකක් අපි භාවිතා කරන්න ඕනේ මේක යන්නේ නැති විදිහට. ඉතින් ඒ සඳහා මම මෙන්න මේ ගම් එකක් කරන්නේ. මේක දැන් අපි හොඳින් ගම් තවරාගෙන අපි මේ සඳහා තෝරගත්ත බබලු ටික මෙතනින් අලව ගන්නවා. දැන් වෙලාවක් තියන්න ඕන මේක හයි වෙනකන්. ඉතින් ඒ විදිහට තද අපි තමයි අපි ඉලාස්ටික් එකෙන් හද ඒ පුංචි බූල් එක අපි මේකට එකතු කරගන්නේ. පෙන්නන්නම් ඔයගොල්ලන්ට ඒක කොහොමද කරගන්නේ කියලා. මෙන්න මේ ගොළුව මම මේකේ මෙන්න මේ ස්ථානයෙන් ගම් මේ අපි හදාගත්ත නේ පිටිපස්සෙන් තමයි මේක අලව ගන්න. මේක එච්චර හොඳට තාමත් සවි වෙලා නැති නිසා මම මේ විදිහට පෙන්නන්නම්. හොඳින් ගම් ගාගති. පස්සේ මම මේක මෙන්න මේ විදිහට අලව ගන්නේ. මේ විදිහට අලවගෙන අපිට පුළුවන් අපි ඕල්ඩ් වැදෙන රෙදි කොටසක් විදිහට ගත්ත රවුමක් විදිහට කතාවට සෙත් හොඳින් ගම් තවරගෙන පුළුවන් ඒක බලාගන්න කොහොමද කරන්න කියලා. මෙන්න මේ ගම් තවරගෙන අපිට මේක මෙන්න මේ විදිහට අලව ගන්න. දිගටුවට මම කොහොමද නිමා කරගත්තේ. ඉතින් හොඳ ලස්සන පිරිසිදු නිමාවක් එක්ක ස්ක්‍රැච් එකක් තමයි අපිට මේක පේන්නේ. දිගටුවට මේක ඉතාමත් පහසු ආරයක්. ඉතින් ඒ ගැන චුකුලට පුළුවන් බලන්න. දැන් මේ පේන්නේ මම දිහට සකස් කරගත්ත ස්ක්‍රැච් කීපය. මේක ඔයගොල්ලන්ට අත දෙභාවිතා කරන්නත් පුළුවන්. කොණ්ඩේ සඳහා බලන්නත් පුළුවන්. ඉතින් එදා වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඕන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. සුබ දවසක්. තව සතියේ හමු වෙනකම් එන්න. ස්තුතියි.